Hello friends, සාදරයෙන් පිළිගන්නවා for another gameplay video. ඉතින් අද ගහන්නේ Scary Hospital එකේ full gameplay එක සිංහලෙන්ම දෙනවා. ඉතින් වෙනදා ගේම් කියන්නේ Arthur Incoming කියලා තමයි. ඔට්ටු ශිරාවටම ඔට්ටු ෆොට්ටු චං බෙන්ච් එකක් තමයි කැඩුවේ. කවුද යකෝ බෙන්ච් එක වීදුරුව කැඩුවේ? කවුද මේ? අඩෝ මොන හොරකින්ද මම්මී? ඉතින් මචං අපි ඇන ටික ගලවමු. ගේම් එක පටන් ගද්දි මචං ඇන ටික ගලවන්න තමයි එන්නේ. ඉතින් ඔය ඇන ටික ගලවලා ගහගන්න තියන්නේ පශ්චාත් ප්‍රදේශයේ. ඔක්කොටම කලින් මචං ඇන ටික ගලවන්න. හරි මචං ඇන ටික ගලවුවා. අර ෂුවර් නෑ මචං මම ස්ක්‍රීන් රෙකෝඩින් දාලා තියෙනවා. ඕකනේ ප්‍රශ්නේ මචං. මට ෂුවර් නෑ. කමන්නේ මචං. අපි ෂාප්ට අරුවෙන්නේ නැද්ද? හරි මචං. ඔන්න හම්බුණා බඩු බන්. ඕක හම්බ. හරි බලමු තව එකක් තියෙන්න ඕන මචං. පොතේ ඇටියට. ඔන්න මචං හම්බුණා. හම්බුණානේ මේ යකෝ හම්බෙයිද? ඕකේ ප්‍රශ්නේ මචං හම්බුන්නේ නෑනේ මචං. ඒක තමයි ප්‍රශ්නේ. හරිද? ඉතින් හම්බුන්නේ නෑ. ගැටලෙත් මොනවත් නෑ. ඉතින් ඕක තමයි ප්‍රශ්නේ. කමන්නේ මචං අපි යම් මචං. ඉතින් අපි හොයාගමු කැත්තන් මේ මං ඇක්ස් එක හොයාගන්න මෙන්න මේක කපන්න මචං. ඉතින් ඔයාලට දෙයක් කියන්න තියෙනවා වීඩියෝ එක මැදදී. මුලින්ම මචං ෂේප් එක හැපෙමු. අරුණේ පේන්න. අරුණේ. යම් බලන්න මොන වෙයි තියෙන්නේ. හරි මචං මේක අයින් කරමු. මචං ඔකට ඔබාගෙන ඔබනවා මචං ඔබලා ඉවර වුණා. මචං ඔක ගැලෙනවා. අරු වෙන්නත් නෑ පේන්නත් නෑ මොනවත් නෑ මචං. ඉතින් කොමෙඩ් එකක් ශිරාවටම මචං මේකට අත පරිස්සමෙන් දාන්න ඕනේ මචං. දැම්මට පස්සේ යතුරක් එනවා. උඩ ශිරාවටම කවුද බලන්න යතුර කෑවේ? ඕක තමයි ප්‍රශ්නේ මචං. යතුර මොකෙද්ද එකේ කාලා. හරිද? ඉතින් ඕක ප්‍රශ්නයක්. දැන් අපි මේකට ගිහිල්ලා වහගමු මචං. නැත්නම් අරු කොමර්ෂල් බ්‍රේක් එන්නේ නැහැ ඌ වෙනවා මචං. බැක් ඉන් ද කැමරා. හරිද? ඕක තමයි ප්‍රශ්නේ. අපි මේක ඇඩ් කරමු. ඕකත් ලෙදිනා මචං ඇක්ස් එක. ඇක්ස් එක කිව්වට මචං ඇක්ස් එකක් තමයි තියෙන්නේ. මේ මචං වල් ඌරු හිවල් යකෙක් මචං. ඕකට එන්න කලින් මචං අත දාලා අපිට ගන්න තියෙන ගම් ටේප් එක. අපි අරක කපාගෙන ඉන්න. දොර වහන්නේ අරුවවත්ත කෙලියා තමයි මචං. කෙලියේ කියලා නටමු මචං. ඕකනේ. කෙලියේ කියලා නටමු. හරිද? යන්න ඕනේද මචං? අඩ වැටුණා. අඩ බග් වෙනවා මචං. බග් වෙනවා අඩෝ. ඔඩ බග් වෙනවා මචං. බගුත් වෙනවා. කමන්නේ අපි අරක කපන්නේ. බග්ගුණා ආයිසරයක් මචං බග්ගුණා බග් වෙනා ඕලන්නේ. ඉතින් මචං ඔක ඇප් ස්ටෝර් එකේ ප්ලේ ස්ටෝර් එකේ දෙකේම තියෙනවා. ඔක කපනකම් මං කියන්නේ ඉතින් ඔය නිකන් තියෙන ලයික් බටන් එකනේ මචං සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ඕකම නිකන් තියෙන්නේ මචං. ඔට්ටු ශිරාවටම පස්සේ කියන්න කතාව. මේ මොකෙද්ද මචං මේ? උට්ටු හැරිච්ච කතාචිගෙන මචං. හරි. ඉතින් ඔය නිකන් තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එකයි ලයික් බටන් එකයි ඔබන්න කම්මැලි වෙන්නේ නැතුව ඔබන්න මචං. ඉබෝ කිලෝගින් කැල්ලක් යන්නේ නැහැ නේ මචං හැකි. ඒක තමයි ප්‍රශ්නේ. හරිද මචං? අපි අරකින් මෙයන් ගේන්න මචං. බොක්ක වැටෙනවා මචං බග් වෙනවද මචං? අන්නේ මේ වට්ටන්නේ. බග් වෙනවටෝ මචං. හරි මචං. ඔඩෝ ශිරාවටම දැන් අපි යනවා කුටියකට. කුටියේ මේක උඩට කරලා කරකවන. ශරණයි මචං. උඩට කරලා තාර්තික නේද මචං? ඇත්තට තාර්තික කියන වචනේ තේරුම නෑ මචං මම දන්නේ නෑ. ඔහේ කියනවා. අර වෙයිද එන්නේ නැද්ද? එන්නේ මචං. මට වැඩක් නෑ නේ ඌවත් නැත. 652 මචං. පාස්වර්ඩ් එක ඕක. ඔඩු බග් වෙලා නෙමෙයි ඒ පාර නම් මචං. හරි මචං. වැඩක් නෑ මචං. බග් වුණාද මිව්වා වුණාද මුණා වුණාද වැඩක් නෑ. දැන් මං කිව්වා වගේ මචං අන්න අතෙන්ට තමයි යන්න තියෙන්නේ. ඔක ෂේප් වහගමු.
ටේප් එක වාගමු. මචං. හරි මචං. ටේප් එක බිමට වැටුණා මචං. නෑකෝ මෙන්න දිනා ටේප්. ඉලෙක්ට්‍රික් ටේප්. අරක අරගමු. හදිස්සියක් වුණොත් අරගමු. ඔක මචං ඕන වෙන්නේ ඔය වගේ තියෙනවනේ තාර්කික ප්‍රශ්න මචං. තාර්කික ප්‍රශ්න වලට මචං විසඳුම ඕක තමයි. අර දැක්කනේ ඉතින් යටින් ස්කිප් කියලා වැටුණා. අර රතු පාට ඔලු 10ක් ඕනේ කිව්ව මචං. ඕක තමයි ප්‍රශ්නේ මචං. අරු තාම ආවේ නෑ මචං. කොළ පාටට වැටෙද්දී ආයිවන මචං වැඩේ. අරු තාම ආවේ නැති එක මචං පුදුම වෙන්න දෙයක් මචං. අරක මොකද්ද කියනවා දාගන්න 652 මචං. ඔය පාස්වර්ඩ් එක මචං ඕනි කිට්ට හොයාගත්ත හැකි. 999 වෙනකම් මචං 0 ඉඳන් 999 වෙනකම් ගහුවා නම් ඉවරයිනේ මචං. හරි මචං. පිස්ටල් එක තියෙනවා. අරු එද්දී වෙඩි කියන්න තියෙන්නේ මචං. බෝක්ක කියලා වෙඩි කියමු මචං. ශිරාවට බෑ. අරු නෑ මචං. හරි නම් එන්න ඕනේ. ඒ මචං පශ්චාත් ප්‍රදේශෙටමයි. දැන්නේ මතක් වුණේ මචං මං ඊසි මෝඩ් එක දාලානේ ගහුවේ මචං. ඉතින් ඒකේ මචං අරු නෑ. ඉතින් මං ඊළඟ වීඩියෝ එකෙන් හાર્ඩ් මෝඩ් එක දාලා ගේන විදිය ගේනවා මචං. පොරොන්දුවක් කොහමගේ බ හිතන්නේ මම බොරුවක් මචං බොරු කියන්නේ නෑ කොහම. මෙපලේ යන්න. මම බොරු කියන්නේ නෑ. ඔල හිතුවට මම බොරු කියන්නේ නෑ මචං. හાર્ඩ් මෝඩ් එක දාලා ගහන එක ගේන්න මචං. කම්මි පණුවෙක්. හරි මචං. ඔන්න දැන් කියන්න යන වෙලාව මචං. හරි මචං මේක අපි අරගමුකෝ. හරි මේක දාගමු. එන්න මෙහෙම දාගමුද? ඕනේ අර දොර කඩන්න බැරිද බං මේකෙන්? නේ මුන් මෝඩෙයිද මචං මේ දොර කැඩුවා නම් ඉවරයි මචං. ඕකට තමයි අපිට දාන්න තියෙන්නේ. ඉතින් මචං මම කාරුණික දැන්වීමක් කරනවා. ඉතින් හයි සවුන්ඩ් එකෙන් කාරුණික දැන්වීමක් කරන්නේ. බය හිතෙන කට්ටිය මේක බලන්න එපා. පොඩි දෙයටත් බය හිතෙනවා නම් මේක බලන්න එපා. ආයි කියන්නේ පොඩි දෙයකට බය හිතෙනවා නම් මේක බලන්න එපා. ආයිත් දැනුම් දීමක් කරනවා. පොඩි දෙයකටත් බය වෙනවා නම් මේක බලන්න එපා. මට මේක බොද කරන්න ආශාවක් නෑ මචං. බලන කට්ටිය බලන්න. නැති කට්ටිය ඕක ටක් ගාලා ස්කිප් කරන්න. ස්කිප් කරන්න කියන්නේ දන්නවනේ YouTube එක ස්කිප් කරන විදිය. ඉතින් ආයි දැන්වීමක් දෙන්නේ. සුළු දෙයටත් බිය වෙන කට්ටිය මේක බලන්න එපා. හරි හැමර් එක හම්බුණානේ. ඕකේ මචං අරක කඩමු. කලින් කිව්වා වගේම අර සිද්ධියක් මම කියන්නම් දිවිසුකම් කියලා. ඒක මේ සිද්ධිය බලන්න එපා ඔයාලා. සුළු දෙයට බය වෙනවා නම් තමයි බලන්න එපා කියන්නේ. හරි මචං. බෝනික්කට සෙට් කර. මචං බෝක්ක. මචං ඔළුව අරවම ඔක්කොම නෑ මචං. හරිද? ඉතින් මං කිව්වා වගේම බලන්න එපා බිය වෙන කට්ටිය. ඉක්මනට බිය වෙනවා නම් කට්ටිය බලන්න එපා. ප්ලීස් කියන්නේ බලන්න නම් එපා. ඉතින් මචං ඔන්න ඕක ඕන වෙන්නේ. මං කිව්ව වැඩේ කරන්න. අට බග් වෙනවා බං. බග් වුණාට කමන්නේ නැහැ. බග් එක මේවා කරගත්තා. ඉතින් මං ආයිත් කියන්නේ කාරුණික දැන්වීමයි. දැන් මේ අවස්ථාවේ කරන දේ සුළු දෙයටත් බය වෙන කට්ටිය ඉන්නා නම් කරුණාකරලා බලන්න එපා. 3 2 1 බලන්න එපා. සුළු දෙයට බය වෙන කට්ටිය බලන්න එපා මචං. බලන්න එපා. තාම බලන්න එපා. බලන්නම එපා. හරි දැන් බලන්න. දැන් මචං ඕකේ තියෙනවා යතුරු. බය වෙන්න එපා. බය වෙන කට්ටිය තාම බලන්න එපා. හරිද? නෑ බලන්න එපා. කිව්වා බලන්න එපා. හොඳ කොල්ලෝනේ මචං උඹලා. ඕකනේ මේ මචං අරින්නේ තියෙන්නේ. මොකද්ද කො අරින්නේ තියෙන්නේ දොර? අඩු. මොකද්ද අරින්නේ තියෙන්නේ? මතකත් නෑ. උඩ නේද මචං? ඔව් උඩ මචං. උඩ තියෙනවා ලොකු දොරක්. නෑ මචං උඩ නෙමෙයි. මට මතක් වෙන්නේ නෑ මචං. නෑ. හරි මචං. මතක් වුණා. ඔන්න ඔය තමයි මචං අරින්න තියෙන්නේ. ෂේප් එක කැපිලා ෂේප් එක අරිනා. ඉතින් මං හાર્ඩ් මෝඩ් එක කිව්වා වගේම ගියනවා මචං. ඉතින් ඔන්න බලා ගන්න අතන යට පේනා නේද ස්කිප් කියලා. මිනිඔලු 10ක් ඉල්ලන්නේ. අන්න මේ වෙලාවට තමයි යක ඕන වෙන්නේ මචං. කිව්වා වගේ මේ වෙලාවට. ඉතින් මචං දැන් දිනා ඩෝල් හෙඩ් එක මචං. ඩෝල් හෙඩ් එක ෂේප් එක කැපිලා අරගෙන ගිහිල්ලා මචං දාන්න ඕනේ බෝනික්කට.
දානවනේ මේ යකෝ සෙට් කරනවා. හරි මචං. ඔන්න සෙට් කරා. කකුලයි මිෂින් කකුලයි මිෂින් කකුලයි මිෂින් කකුලයි මිෂින්. හරි මචං. කකුලේ ගාවට යන්න මචං. හරි බොක්ක මැප් එකක් තියෙනවා බං. මුකේ මැප් එකක්ද ඉන්නේ. හරි මචං. යන් බලන්න මොනවද තියෙන්නේ කියලා මේ තියෙන කකුලේ ඩෝල් ලෙග් එක මචං. අරු නෑ මචං. ඉතින් මට පාළුයි මචං මේ ගේම් එක ගාලත් වැඩක් නෑ අරුත් නෑ. අප්පල මචං පළවෙනි එකේම මොකද මේ කියලා. වැඩක් නෑ මචං අපිට ඌවලින් ගේම් එකේ මිෂන් එක තමයි මචං මේක. ආතල් ලිගත් එක්ක මිෂන් එක බලන්න දිනවා නම් මචං පොප්කෝන් එකක් කාලා මොනවාද වෙන්නේ? හරි මචං. මේ හුනියම් බොනික් බලවුට ඇදුන්නේ නෑ මචං. ඔක මචං මගේ වැරද්දක් නෙමෙයි මචං. ඕනික්කොට ඇදුන්නේ නෑ වුණා කියලා මට මොකද දැන් තියෙන්නේ පැන යාම. මචං පැන යාමට කලින් චෙක් පාරක් දාන්න ගෙදර. හරි මචං ඔයාලා වීඩියෝ එක ක්ලෝස් කරන්න එපා මිෂන් එක ගාලා ඉවරයි කියලා. ඉතින් ආතල් දෙන්නේ තියෙන්නේ මචං මේ වෙලාවේ තමයි. මං කිව්වා වගේම නිකන් තියෙන subscribe button එකයි නිකන් තියෙන like button එකයි උඹම් ඵලයක් කමෙන්ට් එකක් දානවා නම් උඹලා දාන්න ඕනි ඕන හිතෙන ඕන කමෙන්ට් එකක් මචං hard mode එක ඕනේ දෙපාද කියලා දාන්න. ඊළඟට ඕනේ ගේම් එකක් දාන්න මචං. ඊළඟට ඕනේ ගේම් එක මං ඔයාලට නම් වගේක් කියන්නම්. ඒ නම් ටිකේ මචං කැමැතිම ගේම් එක ඔයාලා දාන්න. කමෙන්ට් කරන් යන්න පහලින්. ඉතින් ඔන්න කියන්න යන්නේ Horror Tale 1, Horror Tale 2, Horror Tale 3 තියෙනවා. ඉතින් වලව් වෙන්නේ නැහැ. මොකද වලව් ගහන්න වෙන්නේ නැත්තේ App Store එකේ වලව් නෑ මචං. ඉතින් ඊළඟට තියෙනවා School Boy Runaway. ඉතින් හොඳම ගේම්ස් වල නම් ටික කියන්නේ Virus X කියලා තියෙනවා. මේ Virus X කියලා හොරර් ගේම් එකක් තියෙනවා. ඒක ගහනවාද නැත්නම් ඔයාලට වෙන ගේම් එකක්ද කියලා කියන්න. ඔන්න ඉතින් ගේම් එකේ අවසානය. සොම්බි කෙනෙක් තපා මුට්ටු ශිරාවටම. හරි මචං. මුට්ටු. පොයකෝ මේ කවුද මේ? හරි මචං. තේරුණාම තේරිලා දුවනවා මචං. මට බේරෙන්න බැරි ප්‍රශ්නයක් නෑ යකෝ. හරි අපි නෑ. මේ මුකිට මේ. හරි ඉතින් ගේම් එක ඉවරයි. ශාදරෙන් පිළිගන්නවා. බයි බයි.